ආයුබෝවන් සුබ දවසක් වේවා යාළුවනේ. අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂිත වූ තම්පතු ක්‍රමයක් ඔන්න හඳුන්වලා දෙනවා. ඉතින් ඒ අනුව ඔයාලට ඕනම බැංකුවකින් මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලට අමතරව 103ක වගේ වැඩිපුර පොලි අනුපාතයක් ගන්න පුළුවන් ස්ථාවර තම්පතුවක් ආරම්භ කරනවා නම්. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයා දැනටමත් දන්නවා ඇති. ඉතින් අපිට නිවුස් එකක් හම්බුණා මීට කලින් තමයි මේක කරනවා කියලා තිබ්බේ. ඉතින් එන්න ඒ අනුව දැන් මේ 2025 7 වෙනි මාසේ පළවෙනිදා ඉඳලා මේ වැඩේ පටන් ගන්නවා. ඉතින් වැඩි විස්තර මේ වීඩියෝ එකේ මම කතා කරන්නම්. ඉතින් බලා ගන්න පුළුවන් අවුරුදු 60ට වැඩි සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුබ ආරංචියක් රජෙන් සුවිශේෂී සහනයක් කියලා තමයි නිවුස් එක සඳහන් වෙන්නේ. අපි පහළට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන විශේෂම කාරණේ සඳහන් කරනවා. මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා වයස අවුරුදු 60ට හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් 2025 7 වෙනි මාසයේ ඒ කියන්නේ ජූලි 1 දින සිට 2025 12:31 දෙසැම්බර් 31 දින දක්වා කාල සීමාව තුළ විවෘත කරනු ලබන ස්ථාවර තැන්පතු සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න ඕනේ 2025 7 වෙනි මාසයේ ඉඳලා 12 වෙනි මාසයේ 31කට කලින්. ඉතින් මෙන්න මේ කාලය ඇතුළත ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විතර FD එකක් ආරම්භ කළොත් ඔයාලට දැන් ලැබෙන රේට් එක තියෙන සමනේ 7.7 රේට් එක. අන්න ඒකට 3%ක් වැඩිපුර එකතු වෙලා තමයි ඔයාලට පොලි අනුපාතය ලැබෙන්නේ. උදාහරණයක් කිව්වොත් 7%ක් 7.5ක් ලැබෙනවා නම් ඔයාලට 10%ක් වගේ රේට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක මේ පවතින පොලියත් එක්ක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැදගත් කාරණාවක්. ඒ වගේම මෙතන මතක තියාගන්න ඕනේ මේ කාල සීමාව උපරිම මාස 12කට තමයි FD එක දාන්න පුළුවන්. ඉතින් මාස 6කට අවුරුදු 2කට එහෙම දාන්න බෑ. උපරිම මාස 12කට කියන වර්ෂයකට FD එක දාන්න තමයි පුළුවන්. ඒ වගේම උපරිම තැන්පතු මුදලත් මිලියනයක් ඇඩි තමයි සටහන් වෙන්නේ. ලක්ෂ 10කට තමයි එතකොට මේ ඔයාලට මේක කරගන්න පුළුවන් වෙන්නේ. FD එක දාන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අමතර වාර්ෂික පොලි විතර 3%ක් ලැබෙනවා කියන එකත් මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සඳහා ඔයාලට බලා ගන්න පුළුවන් තව සඳහන් කරලා තියෙනවා රුපියල් බිලියන 30ක ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. ඉතින් යනුව මේක තමයි ඔයාලට අරන් ආපු නිවුස් එක. ඉතින් විශේෂ කාරණයක් ඔයාලගේ පවුල් වල අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉන්නවනම් පුරවැසියෝ ඉතින් මෙයාලට FD එකක් දාලා දෙන්න පුළුවන්. එතකොට ඔයාලට ඒ දැන් මිලියනයක් දාන්න ඕන කිව්වට මිලියනයක්ම දාන්න ඕනේ නැහැ. ඊට අඩුවෙන් දාගන්න පුළුවන්. දාලා 10%ක වගේ රේට් එකක් 10ක් 10මාරක් සාමාන්‍ය පෞද්ගලික අංශ බැංකුවල පැත්තට යනවා නම් ඔයාලට සමහරවිට 11ක් 10.75ක වගේ රේට් එකක් උනත් යන්න පුළුවන්. ඒක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී මේ ක්‍රියාත්මක වෙයිද කියලා. බොහෝ දුරට මේ නිවුස් එකත් එක්ක ක්‍රියාත්මක වෙයි කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් මේ විදිහට ක්‍රියාත්මක වුණොත් ඔයාලට කොච්චර පොලියක් ගන්න පුළුවන්ද, ඔයාලට කොච්චර මුදලක් දාන්න ඕනද, මෙන්න මේ වගේ සියලුම කාරණා සම්බන්ධයෙන් ඉදිරියේදී අපි කතා කරනවා. ඊට අමතරව අපේ මේන් channel එකේ තියෙන පිළිබඳව කතා කරනවා. ඉතින් ඒ නිසා channel දෙකම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. අද ගෙන් එන්නම් මගේ යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.